ආයුබෝවන් මගේ යුනිසිටි වෙබ් ප්‍රොජෙක්ට් එකේ ටාස්ක් 6 එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ස්කිල්ෂොප් වෙබ් ප්‍රොජෙක්ට් එකේ ඩයිනමික් රෙස්පොන්සිව් හෝම් පේජ් එක කොහොමද ක්‍රියේට් කරේ කියලා බලා ගන්න. ඉතින් අපි මීට කලින් sign in, sign up සහ forgot password ගැන කතා කරා. ඉතින් අද අපි කතා කරන්නේ මේකේ front end UI එක ගැන. ඉතින් තාක්ෂණික විස්තරයක් ගැන කතා කරොත් එimhe අපි මෙහිදී UI එක සඳහා Tailwind CSද, back end එක සඳහා PHPද, දත්ත ගබඩා කිරීම සඳහා MySQL වලද භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතනදී ෆෝල්ඩර් එකේ ෆයිල් ස්ට්‍රක්චර් එක ගැන කතා කරත් එimhe ඔයාලට පේනවා buyer dashboard, footer.php, header.php, ඒ වගේම home එක, index එක වගේම seller dashboard php වගේ මම ෆයිල් ක්‍රියේට් කරගෙන තියෙනවා. ඉතින් අපි මේකින් කතා කරමු කොහොමද මේවා ක්‍රියා වෙන්නේ සහ front end එකේ කොහොමද මේවා දායකත්වය කියලා. ඒ වගේම මෙතන විශේෂයෙන් කියන්න ඕනේ header.php සහ footer.php වගේ පුදු ගුණ භාවිතා කරලා මෙතන කේ තියෙන නැවත භාවිතා කරලා. ඒ කියන්නේ reuse පහසු වෙන තමයි මේම හදලා තියෙන්නේ. ඊට අපි කතා කරන මේ සෑම කෝඩ් එකම කොහොමද ක්‍රියේට් කරේ වගේම අදාළ ක්‍රියාවලිය මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි අපි මුලින්ම header.php එකේ session සහ tailwind සැකසුම් ගැන බලමු. ඔයාලට පේන විදිහට header.php ගේ ආරම්භයේදී මම මෙතන session start එකක් දාලා require db connection.php එක කෝල් කරලා තියෙනවා. ඉතින් මේකෙදි කරලා තියෙන session එක start එකේදීම පරිසරයක log වී සිටින වාදය පරීක්ෂා කරන එක. මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් කියන තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේන විදිහට දාලා session එකේදී login ඉන්නේ session login in crew එකක් දාලා process.outcheck.php එක කෝල් කරලා තියෙනවා. ඉතින් මම කලින් කියපු දේ මෙතන තමයි මේ කෝඩ් එකෙන් තමයි සම්පූර්ණයෙන්ම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මෙහිදී මම require.connection.php එක හරහා MySQL database එක සම්බන්ධ කරගෙන log වෙලා සිටින පරිශීලකයාගේ නම සහ භූමිකාව. ඒ කියන්නේ user role එක, buyer seller කියලා අපි session එක හරහා ලබා ගන්නවා. මම කලින් registration කෙනෙක් ඔයාලට පෙන්වුවා user කෙනෙක් register වෙද්දී අනිවාර්යයෙන්ම buyer seller කියලා select කරන්න ඕනේ. ඉතින් ඒ data ඔක්කොම ටික අපේ database එකේ save වෙනවා. ඉතින් ඒ save වෙච්ච data අනුව තමයි මෙතෙන්දි buyer dashboard එකක්ද seller dashboard එකක්ද කියලා මෙතෙන්දි තීරණය කරන්නේ. ඉතින් අපි මෙතෙන්දි UI එක පැත්තකින් බැලුවොත් එහෙම Google Fonts සහ Tailwind CSS CDN එක භාවිතා කරලා තියෙනවා. ඒ ඔයාලට පේන ඉතින් මම මෙතෙන්දි script එකේදී SRC එකක් හදලා CDN එක link කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මෙතෙන්දි header section එකේ navigation එකේ වම sticky top 0 සහ ඉසෙත් අගය 50 විදිහට දාලා තියෙනවා. ඒ කියන්නේ ඒ ක්ලාස් භාවිතා කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ හැමතිස්සෙම ඉහළින් පෙන්වන්න සලස්වන එකයි වෙන්නේ. ඒ වගේම මෙතන logo එක පේන්න, search bar එක, ඔයාලට පේනවා මෙතන search bar එකක් පෙන්නනවා, hit tags එකක් දීලා තියෙනවා. ඒ වගේම skill interface වගේ section මේකේ input එක දාලා තියෙන button එකේ ඊට වල පේනවා මම search icon එකක් දාලා තියෙනවා මෙතනදි button එක පෙන්වන්න. ඊට පස්සේ තමයි ඔයාලට පේනවා ඇති මෙතන notification section එකක් වගේ මම දාලා තියෙනවා. මේ කිරිවෙන්නේ user දෙන messages, notification වගේ දේවල් ඒ toggle එක හරහා user ට පෙන්වන එක. user සහ buyerට. ඉතින් ඔයාලට පේනවා ඉතින් new message from සහන් වගේ order complete සහ 2 hours ago වගේ දේවල් තියෙනවා. මම මෙතන hard code කරලා තමයි තියෙන්නේ. දැන් මේක back end එක connect කරලා නැහැ. ඔයාලා මේ සාමාන්‍ය සම්පල්ලයක් විතර පෙන්නන්න තමයි මම මෙතන code කරලා තියෙන්නේ. ඒ වගේම messages section එකක් මම දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන PHP එකක් දාලා තියෙනවා buyer නම් buyer dashboard.php සහ seller dashboard PHP tab එකේ message section එකට යන්න. ඒ වල පේනනේ message එකට මම පොඩි tab icon එකක් දාලා තියෙනවා UI එකට. ඒ වගේ මෙතන තියෙනවා card and watch list for buyers කියලා. ඒ කියන්නේ buyers ලාගේ අදාළ card එක පේනනවා. ඒ වගේම තමයි මෙතන පෙන්නනවා වල profile drop down එක. profile එක සාමාන්‍යයෙන් පෙන්නන එකේ ගිහිල්ලා mouse එක click කරලා මෙතන drop down එකක් විතර පෙන්නනවා. ඒ වගේම තමයි මම මෙතන JavaScript එකක් භාවිතා කරලා වල පේන ඉතින් PHP එකක් කරා profile එක, ඒ කියන්නේ sign in log වෙලා ඉන user ගේ user name එක සහ user ගේ role එක. ඒ කියන්නේ user ගේ නම සහ user ගේ role එක buyer seller දෙක කියලා මෙතන display වෙනවා.
ඒ වගේම තමයි ප්‍රොෆයිල් ඩ්‍රොප් ඩවුන් එකේ ඩෑෂ්බෝඩ් එක my profile සහ sign out එකත් මම මෙතන ක්‍රියේට් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේන්නේ ප්‍රොෆයිල් ඩ්‍රොප් ඩවුන් ප්‍රොෆයිල් එක මම මෙතන මෙහෙම ක්‍රියේට් කරගෙන තියෙනවා. හරි මේ විදිහට තමයි මගේ header.php එක මම ක්‍රියේට් කරගෙන තියෙන්නේ. හරි දැන් අපි කතා කරමු backend data layer සහ SQL queries ගැන. මම මුලින් මගේ home.php එකට ගිහින් පෙන්නන්නම් data layer සහ queries ගැන කොහොමද තියෙන්නේ කියලා. හරි දැන් අපි කතා කරමු home.php එකේ තියෙන backend logic. මෙතෙන්දී අපි queries වර්ග කීපයක් මම මෙතෙන්දී ඔයාලට සරලව විස්තර කරන්න. පළවෙනි එක තමයි product query එක. මෙහිදී product වගුව සමග user සහ feedback වගුව join කරලා තියෙනවා. විශේෂයෙන්ම average rating එක 0 භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තවම rating එකක් නැති skill එකකට වුණත් අවම 0 වගේක් ලබා දීලා තියෙනවා. මෙතෙන්දී වෙන්නේ null වෙන්නේ නැතුව 0 වගේ පවත්වාගෙන යන එක. දෙවෙනිට අපි කතා කරන්නේ testimonial query ගැන. ඒ කියන්නේ if views සමානයි 1 කියලා සඳහන් කරලා තියෙනවා නම් ඒ feedback පමණ මෙහිදී තෝරගන්නවා. ඒ වගේම platform status. ඒ කියන්නේ වෙබ් අඩවියේ සාර්ථකත්වය පෙන්වීමට අවශ්‍ය පරිශීලක ගණන සහ මුළු ආදායමේදී දත්ත අපි count සහ sum වැනි SQL function හරහා ලබා ගන්නවා. හරි දැන් අපි මේ දේවල් එකින් එක කතා කරමු. හරි දැන් අපි මේ දේවල් එකින් එක කතා කරමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පළවෙනි කොටස විදිහට මම මෙතෙන්දී include header.php භාවිතා කරලා තියෙනවා. මෙතෙන්දී අපි කරන්නේ මුළු වෙබ් අඩවියට navigation bar එක සහ database connection එක මේ පිටුවට ගේන එකයි. header.php එකේ තුලේ session start එකක් තියෙන හින්දා අපිට පුළුවන් මේ පිටුවේදී පරිශීලකයා කවුද කියලා හඳුනා ගන්න. ඊළඟට අපි කතා කරමු SQL queries ගැන. ඉතින් ඔයාලට පේන්නේ මම මෙතෙන් දාලා තියෙනවා database search function නෙවු. ඉතින් ඔයාලට පේන හැටි මම මෙතන database search එකක් දාලා තියෙනවා. ඉතින් මේ ගැන කතා කරොත් මේක සාමාන්‍ය query එකක් නෙමෙයි. මේක aggregated query එකක්. ඉතින් මේ ගැන සරලව විස්තර කරොත් වෙන්නේ product table එක user table එක සමග join කරන එක. ඒකෙන් කරන්නේ විකුණුම් කරුගේ නම ගන්න එක. ඒ වගේම feedback table එක සමග join left කරනවා. ඉතින් මේ විදිහට join left පාවිච්චි කරේ හැම product එකකම තවම feedback එකක් නැති වෙන්න පුළුවන් නිසා. inner join කරොත් එහෙම feedback නැති product උනත් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මෙතෙන්දි left join එකක් මෙතෙන්දි connect කරේ. සාසුවාර පේන්නේ corrective average එකක් මම මෙතෙන්දි දාලා තියෙනවා. මේකෙදි වෙන්නේ average rating එක 0 පේලියෙන් කරන්නේ product එකේ තියෙන rating එකක්. ඒ කියන්නේ null වෙනුවට 0 එක පෙන්වන්න එක. null row empty වෙන්නේ නැතුව 0 එකක් විදිහට පවත්වාගෙන යන්නේ මේකෙදි ක්‍රියාවලිය කරන්නේ. ඒ වගේම ඔයාලට අන්තිම අවසානයේදී පේනවා ඇති group by එකක් මම මෙතන දාලා තියෙනවා. මේකෙදි අපි කරන්නේ අපි එකම product එකේ තියෙන feedback ගොඩක් එකතු කරලා එක product එකක් විදිහට පෙන්වන්න. ඒ කියන්නේ group by p.id එකක් භාවිතා කරලා තියෙන එක. ඒ විදිහට තමයි මේ aggregate query එක ක්‍රියාත්මක වෙන්නේ. හරි ඊළඟට අපි case removal query එක ගැන කතා කරමු. හරි අපි මෙතෙන්දී if futures සමානයි 1 කියලා condition එක දාලා තියෙනවා. මොකද අපිට ඕනේ admin විසින් තෝරාගත් විශේෂ ප්‍රතිචාර විතරක් පෙන්වන්න. ඒ නිසා තමයි අපි මෙතෙන් case removal query එක භාවිතා කරලා තියෙන්නේ. හරි ඊළඟට අපි යමු platform statistics සහ ඒ අදාළ logic ගැන කතා කරන්න. සරලව කිව්වොත් server එකේ දත්ත ගණනය කරන හැටි. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති count එක සහ sum එක මම මෙතන මෙහෙම දාලා තියෙනවා. ඉතින් මේ ගැන කතා කරොත් එම් මෙතෙන්දි වෙන්නේ count distance id එක හරහා වෙන්නේ unique usersලා ගන්න එක. ඒ වගේම sum එකෙන් වෙන්නේ ඒ කියන්නේ total amount එක හරහා web අඩවියේ සිද්ධ වෙලා තියෙන මුළු ගණුගෙනු වටිනාකම ගන්න එක.
ඒ වගේම මැතමැටික්ස් ලොජික් එක කියන්නේ මැත්ස් ලොජික් එක ගැන කතා කරොත් එහෙම බලන්න අපි මෙතෙන්දි දාලා තියෙනවා ටෝටල් රෙවෙනියු එක ගණනය කරන හැටි ගැන. අපි ඒක මිලියනකින් වැඩි කරලා පෙන්වන්නේ සැබෑ වටිනාකමට වඩා ආකර්ෂණීය අගයක්. ඒකෙන් කරන්නේ මේ වගේ දේවල් පරිශීලකගේ විශ්වාසය දිනා ගන්න අපි භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා පේන හැටි මම මෙතන මේ ලොජික් භාවිතා කරලා තියෙනවා. හරි ඊළඟට අපි කතා කරමු හීරෝ සෙක්ෂන් එක සහ කන්ඩිෂනල් UI එක ගැන. මේකෙදි අපි කරලා තියෙන්නේ තේල්වෙන් භාවිතා කරලා රෝල් බේස්ඩ් බටන් භාවිතා හදාගෙන තියෙන හැටි. හරි අපි මුලින්ම හීරෝ සෙක්ෂන් එකට ගියොත් එimhe ඔයාලට පේන හැටි BG Guardian දාලා තියෙනවා. මම මෙතෙන්දි ඒක භාවිතා කරලා ලස්සන වර්ණ මිශ්‍රණයක් දාලා තියෙනවා. ඒ වගේම ඔයාලා මෙතන බලන්න මේකෙදි අපි භාවිතා කරලා තියෙන්නේ PHP if else එක. මෙතන තමයි මේ පිටුවේ තියෙන ස්මාර්ට්ම කොටස. මේකෙදි වෙන්නේ පරිචයකයා ලොග් වෙලා නැත්නම් else block එකක් පේන්නේ. ඒ කියන්නේ get start button එක තමයි මෙතෙන්දි පෙන්වන්නේ. ඔයාලා පේනනේ මම මෙතෙන් දාලා තියෙනවා go dashboard සහ get start button මෙතෙන්දි මම භාවිතා කරලා තියෙනවා. මේකෙදි කරන්නේ ඔහු ලොග් බැරිලා ලොග් වෙලා ඉන්නවනම් ඒ කියන්නේ sign in user කෙනෙක් නම් බලන ඔහු බයර්ද සෙලර්ද කියලා. ඔහු බය කෙනෙක් නම් මෙතෙන්දි පෙන්වන්නේ browse skill කියන section එක බටන් එක. ඒ වගේම ඔහු සෙලර් කෙනෙක් නම් create skill විදිහට dynamically මේ බටන් එක වෙනස් වෙනවා. ඒ වල පේන්නේ මම මෙතෙන් දාලා තියෙනවා. ඒ කියන්නේ මේක අදාළ user අනුව මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ text aware UI එකක්. බය කෙනෙක් නම් browse skill විදිහට සෙලර් කෙනෙක් නම් create skill විදිහට මේක මේ බටන් එක dynamically වෙනස් වෙනවා. පේනට මම මෙතිනි පෝඩ් ක්‍රියේට් කරගත තියෙනවා. ඒ වගේ මෙතිනි එක්ස්පැතික් ස්ට්‍රක්චර් ඒ වගේ මම පොඩි ටෙක්ස්ට් ෆීඩ් වගේ බටන් කීපයක් හදාගෙන තියෙනවා. මම ඔයාලට ෆ්‍රොන්ට් එන්ඩ් UI කිරි ලයිව් ඩෙමෝ එකේ පෙන්නන්න මේ දේවල් කොහොමද පෙන්වන්නේ කියලා. ඒ වගේ මම මෙතිනි කැරසෝල් එකක් ඇඩ් කරලා තියෙනවා. මේකෙදි කරන්නේ ඩේටාබේස් එකේ තියෙන කාඩ් දාන හැටි ගැන. ඒ කියන්නේ කැරසෝල් එක ඇතුලේ අපි කරන්නේ PHP ස්කෝප් එකක් දාලා ලූප් එකක් රන් කරන එක. මේ කැරසල් කන්ටේන එකත් මම මෙතන දාලා තියෙනවා. මෙතෙන්දි වෙන්නේ tailwind CSS වල හෝ shadow 2x භාවිතා කරලා transition node භාවිතා කරලා තියෙන නිසා කාඩ් එක උඩට mouse එක ගෙනියද්දි ලස්සනට ඒක ඉස්සෙනවා. ඒවල මම live demo එකේ තවත් පෙන්නන්න කොහොමද මේක live සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම කලින් අපි කතා කරා වගේ මේකත් dynamically තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ round product average rating කියලා භාවිතා කරලා තරු පෙන්වනවා. ඒ කියන්නේ තවම භාණ්ඩයක් නැත්නම් no product available කියලා empty state එකක් පෙන්නනවා මෙතෙන්දි. හරි මම මේ ගැන පසුව වැඩිදුරව කතා කරන්න. හරි දැන් අපි කතා කරමු JavaScript logic සහ මේකේ behavior side එක ගැන. මේ විදිහට තමයි මගේ කෝඩ් එක ඔයාලට පේන මැත්තේ මම මෙතේ මේ බලන්නවල් carousel එකේ indexes දාලා තියෙනවා. ඒ වගේම category section මේ විදිහට මම හදලා තියෙනවා. එක එක පේනටි design development mobile education වගේ section මම මෙතන හදලා තියෙනවා. ඒ වගේම මෙතන testimonial section එකක් දීලා තියෙනවා. මම ඔයාලා කලින් කියපු logic එක active වෙන්න. මේ විදිහට තමයි carousel එකේ JavaScript logic සහ mathematics section එක ගැන කතා වෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලිව පෙන්නන්න carousel එකේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේ අවසාන part එකේ මම ඔයාලට footer.php එක open කරලා පෙන්නන්න. මේ විදිහට තමයි මම දැන් footer එක හදාගෙන තියෙන්නේ. ඒක ඔයාලට පේන හැටි මුලින් බටන් එකක් විදිහට පෙන්නන skill shop එක. ඒ වගේම about us සහ blog සහ careers මේ විදිහට පෙන්නනවා. ඒ වගේම අවසානයේදී මම copyright එක මේ විදිහට දාලා තියෙනවා. skill shop or right save කියලා දාලා තියෙනවා. මේ විදිහට තමයි මගේ footer එක මම create කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ අදාළ දේවල් මම මෙතෙන්දි class එකක් div එකක් දාලා මෙතෙන්දි section කඩාගෙන තියෙනවා. ඒවල් පේන skill shop එකේ යටිතේ learn එකේ යටිතේ සහ tech සහ support එකේ යටිතේ වල මේ section හතරක් විතර කඩාගෙන තියෙනවා. මම පේනවා ඇති. හරි
මේ විදිහට තමයි මම ඔයාලට මගේ කෝඩ් බේස් එක ගැන පැහැදිලි කරේ. දැන් මම ඔයාලට ලයිව් ඩීමෝ එකක් කරලා පෙන්නන්නම් කොහොමද මේ ක්‍රියාවලින් ෆ්‍රොන්ට් එන්ඩ් එකේදී ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි මුලින්ම මම මගේ සර්වර් එක ස්ටාර්ට් කරගන්නවා. හරි ඔයාලට පේනද සර්වර් ස්ටාර්ට් වුණා. දැන් මම මගේ බ්‍රවුසර් එකට ගිහින් පෙන්නන්නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි මේ විදිහට මගේ ෆ්‍රොන්ට් එන්ඩ් UI එකට ආවා. මම දැන් පාස්වර්ඩ් එක ගාලා සයිට් එකට ලොග් වෙන්න. මේ විදිහට මම ඔයාලට පේන ඇති හෝම්ලස් PHP එකට ලොග් වුණා. හරි ඉතින් ඔයාලට පේන ඇති මෙහෙම ස්කී ෂොප් එකේ ඩෑෂ්බෝඩ් එක මෙහෙම ලෝඩ් වුණා. දැන් මේ කතා කරන්නේ දැන් ඔයාලට පේන ඇති මම මුලින්ම හදාගත්ත සර්ච් බාර් එක ඔයාලට මෙහෙම ෆ්‍රී වෙනවා. ඒ වගේම නොටිෆිකේෂන් අයිකනේ මම ඔයාලට පේන ඇති නිව් මෙසේජ් ෆ්‍රොම් සහන් කියලා. සහ ඕඩර් කම්ප්ලීට් කියලා මම ඉතින් අර මෙසේජ් දෙක හදාගත්තා. ඉතින් ඒ දෙකම ඔයාලට පේන මේ විදිහට ප්‍රිවිව් වෙනවා. මෙසේජ් සෙක්ෂන් එක වගේම ඇඩ් ටු කාර්ට් සහ හાર્ට් අයිකන් එක මම දාලා තියෙනවා. මේක තමයි account section එකේ වැදගත්ම දේ. ඒ ඔයාලට පේනනේ මගේ database එකේ first name එක සහ last name එක මේ විදිහට අරගෙන යටින් පේනවා buyer කියලා. ඉතින් මම මෙතන seller කියලා දුන්නා නම් එහෙම මෙතන seller කියලා තමයි list වෙන්නේ. ඉතින් මේ profile drop down එක උනා. ඒ වගේම තමයි ඔයාලට පේන්නේ browser skill කියලා මෙතන පේනවා. ඒ වගේම future skill යටදී මම දැන් මෙතන කිසිම දෙයක් නැහැ. ඔපෙරත් available check web soon කියලා මෙතෙන්ද පෙන්නනවා. ඒ ඔයාලට පේන හරි categories ඇතුලේ මම අපි හදාගත්ත දේවල් ටික මෙතෙන්ද ඔයාලට පේන ඇති. මම මෙතන development මේක ඔයාලට පේන ඇති මම මෙතන mouse එක scroll කරලා ලස්සන මෙහෙම පෙන්නනවා. ඒවා පේන හරි click කරාට පස්සේ මොකුත් වෙන්නේ නැහැ. හැබැයි navigation එක වෙනවා. මේ විදිහට තමයි user එක පෙන්වන්නේ. ඒ වල පේන active user 1+ කියලා විතරක් මෙතෙන් දැන් පෙන්නනවා. මම කිසිම වෙලාවක එතෙන්දී ඉතින් fake details මම add කරේ නැහැ. එහින active user විතරක් මෙතන පික් කරගෙන තියෙනවා. ඒ වගේම how it work වගේ මෙතන මම පොඩ්ඩක් UI එක ලස්සන කරන්න දාලා තියෙනවා. ඒ වල පේන skill shop එකේ මේ food එක ඔයාලා පේනනේ මම කලින් කිව්ව categories 4ක් ඇතුලේ මම හදාගෙන තියෙනවා කියලා. ඔයාලා පේනනේ මේම categorize වෙලා ගානට පේනවා food එක අපේ. ඒ වගේම session එක ගැන මම කිව්වොත් එහෙම මම මේ div tools on කරලා පෙන්නන්න මේ තියෙන අපේ session එක. ඉතින් session එක delete කළා මේ site එක refresh කරලා ඔයාලා පේන්නේ sign in and join කියලා මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි මම ඔයාලට මගේ dynamic responsive home page එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඉතින් මගේ code review එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේද කියලා. එහෙනම් වීඩියෝ එක අවසානයේ දෙක නැරඹුව අපේ ස්තුතිවන්ත වන අතර අපි 7 වෙනි ටාස්ක් එකෙන් බලමු ඊළඟට අපේ කැටසෝල් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ මැතමැටික් ලොජික් ගැන පැහැදිලි කරමු.